හයි ඔන්න වෙනද වගේම අදත් රස්ස විදියට බ්ලැක් පොක් කර එක හදාගන්න හැටි තමයි මං අරන් ආවේ. එහෙනම් යමු වීඩියෝකට. මුලින්ම අපි පොක් කරයකට දාගන්න මිරිස් කුරු ටික කබලේ බැදගෙන ඉන්න ඕනේ. දැන් අපි පොක් කාරියක සීසන් කරගමු. අර කබලේ බැදගත්තු මිරිස් කුඩු වලින් මේ සැහැඳි දෙකක් වගේ මුලින්ම අපි අපේ පොක් කරයකට එකතු කරගන්න ඕනේ. මිරිස්කුඩු කබලේ බැදලා ගත්තා මේ වෙලාවේ අපේ පොක් කරියකට වෙනස්ම රසයක් එකතු වෙනවා. ඊට පස්සේ ওই විදියට අපි මිරිස්කුඩු ටික එකතු කරාට පස්සේ කහකුඩු තේ හැඳි කාලක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන ගම්මිරිසු තේ හැන්දක් වගේ ප්‍රමාණයක් අපි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැන්දක් හෝ තේ හැඳි කමාරක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ මේකට සියඹල වතුර ටිකකුත් දාගන්න ඕනේ. දාගෙන අවශ්‍ය පමණට ලුණු ටිකකුත් දාගෙන අන්තිමටම අපි බැදපු තුන පහ එකතු කරගන්න ඕනේ. මේ බැදපු තුන පහ එකෙන් තමයි අපේ පොක් කරයකේ තියෙන පාට සහ රසය එන්නේ. ඒක නිසා හොඳම වර්ගයේ බැදපු තුන පහ එකක් මේකට එකතු කරගන්න බලන්න. ওই විදිහට හොඳින් කලවම් කරගෙන සුදුලූණු බික් 4ක් 5ක් වගේ ප්‍රමාණයක් අපි පොක් කරයක සීසන් කරගන්නකොට එකතු කරගන්න ඕනේ. ඔය තියෙන්නේ අපි සීසන් කරගත්තු පොක් කරයක. පොක් කරයක සීසන් කරලා පැත්තකින් තියලා අපි තෙම්පරාදුවට අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගමු. අපිට මේකට සුදුලූණු, වීලූණු, අමු මිරිස්, කරපිංච රම්ප, කරදමුඟු කරාබු නැටි කුරුදු, තක්කාලි අවශ්‍ය වෙනවා. දැන් අපි භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගෙන අපි සුදුලූණු මුලින්ම එකතු කරගමු. සුදුලූණු ටිකත් හොඳින් ටිකක් බැදීගෙන එනකොට ලූණු ටික ওই විදියට එකතු කරගන්න ඕනේ. ලූණු ටික එකතු කරගෙන රම්ප කරපිංච ටිකත් ඔය විදිහට එකතු කරලා හොඳින් අපි කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි හීනෙට ලියාගත්ත අමු මිරිස් ටිකත් ඔය විදිහට එකතු කරගන්නවා. කරලා කරදමුඟු කරාබු නැටි කුරුදු ටිකත් ඔය විදිහට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ තලාගත්ත ඉඟුරු ටික අපි එකතු කරගන්නවා. එකතු කරගෙන අපි හීනියට කපාගත්තු අපේ තක්කාලි ටිකත් එකතු කරලා හොඳින් ওই ටික තෙලෙන් කලවම් කරගන්න ඕනේ. පොඩි වෙලාවක් අපි තෙලෙන් ඕක මැලවෙන්න දෙන්න ඕනේ. ওই විදිහට හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ අපි සීසන් වෙන්න තිබ්බ අපේ පොක් ටික ඕකට එකතු කරගන්නවා. එකතු කරලා අපේ තෙම්පරාදුවත් එක්ක හොඳින් කලවම් කරගන්න ඕනේ. හොඳට මතක තියාගන්න අපි පොක් උයන්නේ අඩු ගින්දරේ. මොකද වැඩි ගින්දරේ අපි හදන්න ගියොත් අපේ පොක් ටික තැම්බෙන්න හොර වෙනවා. ඊට පස්සේ අපි පොක් ටිකේ අර දාලා තිබිච්ච භාජනයට වතුර ටිකක් දාලා ඒ වතුර ටික පොක් ටිකට දාලා හොඳට වහලා තැම්බෙන්න තියන්න ඕනේ. මේ තියෙන්නේ අපේ පොක් ටික තැම්බෙන්න තියලා ටික වෙලාවකට පස්සේ. ඒත් චුට්ටක් වතුර ගතිය තියෙනවා. ඉතින් මම ආයෙ පාරක් වහලා හොඳට තැම්බෙන්න. ඒ කියන්නේ තෙල් පෑදෙන්න පොක් ටික ආයෙ උයා ගන්නවා. මේ වෙලාවේ අපිට ලුණු රස බලන්න පුළුවන්. ලුණු මදි නම් ආයෙ අපිට දාගන්න පුළුවන්. ඔය තියෙන්නේ ආයේ විනාඩි 15කට 20කට වගේ පස්සේ අපේ වතුර ටික හොඳින් උකු වෙලා ඔය විදිහට තෙල් පෑදෙන්න අපේ පොක් කරයක හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවද ඒක රස පාට? ඉතින් ওই විදිහට පොක් කරයක අපි හිඳෙන්න උයාගත්තම මේකත් එක්ක බත් රොටි පාන් මේ ඕනම දෙයක් එක්ක මේක කන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවද බුබුලු දාගෙන මගේ පොක් කරයක ඉදෙන ලස්සන. ඉතින් ඔයාලා මේ විදියටම මම කියලා දීපු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා පොක් කරයක හදලා බලන්නකෝ. ඉතින් හරිම රසයි මේක. ඔයගොල්ලෝ තෙල් පෑදෙන උයා ගන්න අමතක කරන්න එපා. එහෙනම් මං අලුත් වීඩියෝ එකකින් එන්නම්. බයි බයි. තව චූටි දෙයක් මතක් කරනවා. මාව සබ්ස්ක්‍රයිබ් නැති අය සබ්ස්ක්‍රයිබ් කරලා මට පොඩි සපෝට් එකක් දීගෙන යන්නත් අමතක කරන්න එපා.